ඔයාටත් හිස්සොරි නිසා කොණ්ඩේ යන එක ප්‍රශ්නයක් වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද අපි කතා කරන්නේ හිස්සොරි වලට විතරක් නෙවෙයි. අලුතින් කොණ්ඩේ වවන්නත් උදව් වෙන ගෙදරදීම හදාගන්න පුරුවන් ස්වභාවික සත්කාරයක් ගැන. මුලින්ම හොඳින් පිරිසිදු කරගත්ත රතු ලුණු ගෙඩි 4-5ක් අඟලක විතර නැව් මිඟුරු කෑල්ලක් පුංචි කෑලි වලට කපා ගන්න. මෙතනදී රතු ලුණුම පාවිච්චි කරන්න. රතු ලුණු වල තමයි කෙස් ගසක කෙරටින් වර්ධනයට අවශ්‍ය සක්‍රීය සල්ෆ සහ ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රණය උපරිමයෙන්ම තියෙන්නේ. මේ සියල්ල බ්ලෙන්ඩර් කප් එකකට දාලා රැයක් පොඟවාගත් උළු හාල් මේස හැඳි එකක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. රතු ලුණු වල ඇති සල්ෆ මගින් කෙරටින් නිෂ්පාදනය වැඩි කරන අතරේ ඉඟුරු වල ඇති ජින්ජරෝල් මගින් හිස් කබලේ රුධිර නාල පුලුල් කර රුධිර ගමනාගමනය වේගවත් කරනවා. ඒ වගේම උළු හාල් වල ඇති නිකොටිනික් ඇසිඩ් මගින් හිස්හොරි ඇති කරන දිලීර විනාශ කරනවා. දැන් මේ මිශ්‍රණය සිහින් රෙදි කැබැල්ලකින් ඉතා හොඳින් පෙරා ගැනීම අනිවාර්යයි. මොකද පොඩි හරි කෑල්ලි කොණ්ඩේ අතර රැඳුනොත් ඒව සෝදා ඉවත් කිරීම අපහසුයි. මේ මිශ්‍රණයේ තියෙන ලුණු සහ ඉඟුරු ගඳට ඔයා අකමැති නම් ඒ ගඳ පාලනය කරලා හිස් කබලට අමතර පෝෂණයක් දෙන්න ලැවෙන්ඩර් ඔයිල් බිඳු 2ක් එකතු කරගන්න පුළුවන්. අවසානයේ මේ යුෂ හිස් කබලේ ගාලා විනාඩි 10ක් මසාජ් කර විනාඩි 20කින් ජෙන්ටල් බේබි ෂැම්පූ එකකින් සෝදන්න. සතියට වතාවක් මාසයක් පුරා මේක කරොත් හිස්හොරි සහ කොණ්ඩේ ගැලවී යාම අඩු වෙලා දින 14ක් වගේ යද්දි අලුතින් කෙස් ගස් වැඩෙන හැටි ඔයාටම බලා ගන්න පුළුවන්. මේ වගේ විද්‍යාත්මක රහස් තවත් දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරලා වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.